හායි යාළුවනේ මං ඔයාලට අද කියලා දෙන්නන්නේ බව්වන්ට අහිතකර ආහාර ඉස්සක් පිළිබඳව මේ ආහාර කොහොමවත්ම බව්වන්ට දෙන්න සුදුසු ආහාර දැන් මේ මොනවාද කියලා චොක්ලට් කියන්නේ බව්වන්ට හොඳ ආහාරයක් නෙමෙයි. වගේම ටෝෆී චුයින්ගම් මේ ආහාර හැම බව්වන්ගේ සීනි මට්ටම ඉහළ පහළ ගියද බව්වන්ට විවිධ ලෙඩ රෝග ඇති වෙනවා බඩේ අසනීප ඇති වෙනවා. ඒ වගේම ටූත්පේස්ට් දෙන්න තමයි ඉතින් රසායනික ද්‍රව්‍ය ඒවට හානි කරනවා. අර කැටිපේර වලට බඩේ කැක්කුම හැදෙනවා බව්වන්ට බඩේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග මත්පැන් දෙන්න කොහොමද නැහැ මත්පැන් යාළගේ වප්පඩු විනාශ කරනවා. සුදු ලුණු දුන්නහමත් එයාලගේ විවිධ රෝග හැදීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. එයාලගේ ආහාර ජීර්ණ පද්ධතියට හොඳ නෑ. වගේම කෝපි ආහාර ජීර්ණ පද්ධතිය ගැටුමක් කරනවා. ඒ වගේම මස්කටු දිරලා නෑ බව්වන්ට අමු බිත්තර දෙන්න තමයි අමු බිත්තර වල බැක්ටීරියා තියෙනවා. ඒ වගේ ලෙඩ රෝග ඇති වෙනවා. ඒ වගේම මිදිල් තියෙන සයිඩ් ද්‍රව්‍ය බව්වන්ගේ ශරීරයට හිතයි. ඒ වගේම අයිස්ක්‍රීම් දෙන්න තමයි අයිස්ක්‍රීම් බව්වන්ට හිතයි. ඒ වගේම ලුණු තියෙන රසායනික ද්‍රව්‍ය බව්වන්ට හිතයි. ඒ වගේම මිනිසුන් ගන්න ඖෂධ පැනඩෝලුත් බව්වන්ට කිසිසේත්ම දෙන්න සුදුසු නැහැ. ඒ වගේම අමු මාළු වලත් බැක්ටීරියා බහලව ඉන්නවා. ඒ නිසා ඒව දෙන්නත් හොඳ නෑ. අන්වෙනිව තම්බලා තමයි දෙන්න ඕනේ. ඒ වගේම මේ ඇපල් වල තියෙන රසායනික ද්‍රව්‍ය ඇටවල තමයි දෙන්නේ. ඒකත් දෙන්න හොඳ නෑ. ඒ වගේම තක්කාලි තියෙන රසායනික ද්‍රව්‍ය බලන්න ඉතාම අහිතක. ගේම හතු වර්ග බඩේ අමාරු ඇති වෙනවා. ඒවත් දෙන්න හොඳ නෑ. ඒ වගේම චෙරි දෙන්න හොඳ නෑ බව්වන්ට. ඒ වගේ තියෙන රසායනික ද්‍රව්‍ය පොට හිත කරලා හිටින් යාළුවනේ ඔයාලගේ බව්වන්ට ආදරේ නම් ඉතින් මේ ආහාරය සියයට දෙන්න එපා. එයාලට ශරීරයට විවිධ ලෙඩ රෝග හැදිලා එයාලා මරණයට පවා පත් වෙන්න පුළුවන්. ඒ වගේම එයාලගේ මේ රෝග ගොඩාක් දිනවා. ආලස්ව කර කෑවට පස්සේ තමයි නිදවන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා බව්වන්ට මේ අහිතකර ආහාර දීමෙන් වළකින්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම බව්වන්ට දෙන්න හොඳ හිතකර ආහාර මොනවද මම වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. ඉතින් අපි මේවා ඩොක්ටර් අංකල්ගෙන් අහලා තමයි දැනගෙන ඔයාලටත් කියලා දෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ නිරන්තරයෙන්ම මම ඔයාලට කියලා දෙන්න නිසා මේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඉන්න පයිසමින් ඉන්න. Bye!